Good morning යාළුවනේ. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. පොල කැඳ විකුණන නැන්ද කෙනෙක් ගාව කඩේකට තමයි ආවේ. එහෙනම් අපි ගිහින් බලමු එතෙන්ට. Good morning නැන්දේ. Good morning. ගොඩක් කාලෙක ඉන්නේ. ඔව් ගොඩක් කාලෙකින් කොහෙද ගිහිල්ලා හිටියේ මෙච්චර දවස්? හෙදත් ඇවිල්ලා ගියේ. ආ. මොනවද තියෙන්නේ මේ නැන්දේ කැඳ? තියෙනවා සව් කැඳ. පෙන්නන්නද? බලමු කැමරාවට පොල කැඳ. මොනවද දාලා කාට මේක හාතවාරියයි කරවිංචයි. කරපිංචයි. ඔව්. අනිත් එක මේකේ තියෙන්නේ කුරක්කා. කුරක්කන් කැඳනේ. ඔව්. හොඳට හුකු ගතිය තියෙනවා. ඔව්. මේ තියෙන්නේ සව් කැඳ. සව් කැඳනේ. ඔව්. කන්දි කියලා කියනවා. ඔව් කංජි. මට නැන්ද එහෙනම් මේ කොළ කැඳ එකක් දෙන්න. කොළ කැඳ. මේක මේ හොඳම රසට තියෙනවා බීලා බලන්න. උගතිය තියෙන හොඳට නේ. ඔව් උගතිය පෙන්ඩර කොළ හැම දැම්මහම උකු වෙනවා. පෙන්ඩර කොළ ටිකකුත් දැම්මහම මේම කොළ කැඳ එක එහෙනම් බීලා බලමු නැන්දගේ. මහා රසයි. අකුරුත් තියෙන මේකටම. බොනවද කොළ කැඳ ටික? මෙලට මේකේ උගතිය තියෙන නැන්දේ. ඇත්තටම මහා රසයි කොළ කැඳ එක. මරු සුපිරි. මරු සුපිරි. ඔක්කොම බිව්වා. නැන්ද කොළ කැඳ එකට අමතරව මේ තව මේකක් වන්නනේ පොඩි කඩිය. ෂෝටිස් වර්ග. ෂෝටිස් වර්ග. මොනවද තියෙන්නේ මේකේ? තියෙනවා හැලප තියෙනවා. මුලින්ම තියෙනවා මේ පරිප්පු වඩේ පරාට තියෙනවා පරිප්පු වඩේ තියෙනවා මේක මොකද? මේ නූල්ලස් එක. නූල්ලස් එකනේ. රයිස් එකක් තියෙනවා. රයිස් එකක් තියෙනවා මේක ඉන්දියාප්පනේ. එළවලු රොටි තියෙනවා, බිත්තර රොටි තියෙනවා, පොල් රොටි තියෙනවා. මේක ඒක පිට්ටුනේ. උණ්ඩු වඩේ තියෙනවා. පොල් රොටිත් තියෙනවා. පොල් රොටිත් තියෙනවානේ. මෙතන පොල් රොටිනේ. ඔව් මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ මේ පියදිගම පොළ ළඟ. පියදිගම පොළනේ. ඔව්. පියදිගම පොළ ගාව තමයි යාළුවනේ තියෙන්නේ. මෙතන මේක මේ ඉස්සරහා පල්ලිය තියෙනවා. පල්ලිය පහු කරන් එනකොට තියෙන පළවෙනි එක. පළවෙනි එකනේ. ඔව්. එහෙනම් නැන්ද කොළ කැඳ එක බිව්වා. හරි. ගොඩක් ස්තුතියි නේද? එහෙනම් ගිහින් එන්න. හරි ස්තුතියි විසරණයි. හරි නැන්ද. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක අවසන් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු එහෙනම් ගිහින් එන්න.